hari udah kalian ikut කරන්න බැරුණා. මෙහෙමයි මේක මේ පොඩි මම දැකපු දෙයක් මට පෙන්වන්න මොනවද ඉත්තේ. එතකොට මේකෙදී මේ අ, මම ඇත්තටම නිකන් හිතන්නේ ඉස්සල්ලාම අ, මේක මම ගිය සිකුරාද මවුන්ට් කර ඉමේජ් එකක්. එතකොට ඉමේජ් එක අනුව අ, මේ තියෙන ඉමේජ් එක. ඒතර මේ ඉමේජ් එක දාලා මම කිව්වා යම්කිසි විස්තරයක්. මේක මෙන්න මෙහෙම වෙන්න පුළුවන් මේ දා මේ සෙල් එක මේ ඩේට් එක තියෙන මේ චේන්ජින් ඩේට් එක තියෙන මේක මෙතන A B C වෙනකම් 23ක් ගිහින් තියෙනවා 21කට තිබ්බේ. එතකොට මේක චේන්ජින් ඩේට් එකට කිට්ටුව තියෙන මොකක් හරි මේක සෙල් වෙනවා නම් මේ ලෙවල් ඔක්කොම ගලවම පහතට එන්න ඕනේ. එහෙම නැත්නම් එදා දවස් වලට ඇවිල්ලා මෙතනට ආවොත් ආයි බවුන්ස් බෑක් වෙනවා කියලා. ඉතින් අද වෙනකොට ඒක පොඩ්ඩක් විතර වෙනස් වෙලා මේක පිටින්සන් නිකන් ඇවිල්ලා තියෙනවා මෙහා. ඇවිල්ලා මෙහා රිජෙක්ට් කරලා තියෙනවා. හැබැයි මෙන්න මෙදා ඉඳන්ම මේක තිබ්බේ ඉන්සයිඩ් බාර්. දැන් මේ ඉන්සයිඩ් බාර් එක ඊයේ කැන්ඩල් එකෙන් කැඩුවට ක්ලෝස් වුණාට මේ අද කැන්ඩල් එක උඩින් ක්ලෝස් වුණොත් ඒ කියන්නේ මේක යන්නේ බයි සයිඩ් එකට. ඒක තමයි ඒක ඇත්තටම සාමාන්‍ය අදහස තියෙන්නේ. එතකොට බැලුවොත් එහෙම දැන් මේ ඩේලි chart එක මේ ඩේලි chart එකේ අගෝස්තු මාසෙ නම් අගෝස්තු 20 ඔව් අගෝස්තු 20 ඉඳන් මේ දිගටම තියෙන බයි ට්‍රෙන්ඩ්. දැන් මෙතන පිප් 10කට හිට වෙන්න ඇවිල්ලා තියෙනවා. හරි. ඒකවල අපි ඊට කලින් බැලුවොත් මේක ඇත්තටම තිබ්බේ මාස 5කට වගේ ආසන්න කාලයක් P wave එක තිබ්බේ මේ තියෙන P wave එක පටන් අරන් තියෙන P wave එක මෙතන ගත්තොත් 4 වෙනි මාසේ 7 වෙනිදා මේ අවුරුද්දේ ඒක ඉවරුනේ අපි ගත්තොත් දල වශයෙන් ගත්තොත් මෙන්න මෙදා කියලා අපි ගත්තොත් 20 වෙනිදා 4 වෙනි මාසේ කියන්නේ 4 වෙනි මාසේ නම් 9 වෙනි මාසේ වෙනකම් සෝරි අගෝස්තු අගෝස්තු 20 වෙනිදා. එතකොට 8 වෙනි මාසේ 4 වෙනි මාසේ 4 වගේ ප්‍රමාණයක් එක P wave එක තියෙනවා. ඒ සාමාන්‍යයෙන් P wave එක කියලා කියන්නේ මෙහෙම එකක්. ඒක මේ ඉතිමුතු වලට සාමාන්‍යයෙන් කිව්වොත් මේක අනිත් ඒවා අනිත් විදිහට වෙනස් විදිහකට අර්ථකථනය කරනවා. ඒක ඉතිමුතු ගැන කතා කරොත් අපි ගන්න ඕන ඔය විදිහට. ඒක මේක එළ මේ P wave එක. මේ P wave එක උඩට හෝ යන්න බ්‍රේක් වෙන්න පුළුවන්. ඒක මාස 4කට 4 මාසෙකට පස්සේ ඉතින් තමයි බ්‍රේක් වෙලා තියෙන්නේ. ඒක බ්‍රේක් වෙච්ච එක අපි බැලුවොත් එහෙම මෙන්න මෙතනින් ඉඳන් අපි ගණන් ගන්නවා මේක වේව් එකක් හැදෙනවා කියලා. ඉතින් මේක වේව් එකක් ගණන් ගන්නවා මෙන්න මෙතන මෙතනට. මේක A B මෙතන C මෙතන ආපහු D වෙන්න පුළුවන්. විතර ඒක තමයි ඉස්සෙල්ලා මාක් කරේ. ඒතර සාමාන්‍ය මේකේ අපිට අපි ඉච්ච මොකෝලන බලනකොට අපි කියනවා සාමාන්‍ය වේව් 7ක් 5ක් වගේ යන්න පුළුවන් කියලා. මේක රේඩියේට් වේව් වෙනකොට විස්තර කරනවා. මම එලියට් වේව් නම දන්නේ නැහැ. එතකොට මේ විදිහට බැලුවහම මම මේක මගේ මේ තියෙන පොයින්ට් එක මම ඇල්ලුවොත් මෙතන ඒ පොයින්ට් සෝරි මෙතන ඒ පොයින්ට් එක ඒ පොයින්ට් එක B මෙතන C. දැන් එහෙම ගත්තාම මේක පෙන්නනවා එහෙම දෙයක් පෙන්වන්න කරා. ඒතකොට මෙතන VNTNE මේ කැල්කියුලේෂන් ඇඩ්වාන්ස් ටෙක්නොලොජි එකත් එක යූස් කරන කෙනෙක්. මොකද ඇඩ්වාන්ස් වලදී තමයි මේක කතා කරන්නේ. එතකොට දැන් බැලුවහම පේනවා අපිට
බැලුවහම මෙතන පේනවා එකක් කඩාගෙන ගියා. ඒතර මේක තව තියෙනවා මේක ඩබල් කරලා ගන්න එකක්. ඒ කියන්නේ V2 N2 NT2 E2 කියලා එහෙමත් යනවා. එහෙම නැත්නම් මේ සාමාන්‍ය විදිහට බැලුවොත් එතන දවස් 24කට අරන් තියෙනවා. 24ක් මේක ගොඩක් වල 23කට වගේ තමයි ඇත්තේ. ඒතර මේ අද තියෙන changing date එක දල වශයෙන් ගත්තා. 24 මේ මෙතන ක්ලාසක් අඩු වෙනවා. මෙතන කැල්කියුලේෂන් කරනකොට එකම කැන්ඩල් එක දෙපාරක් කවුන්ට් වෙනකොට මේක අඩු වෙනවා. ඒකට මෙතන 24ක් වල මේක අතන 23ක් වගේ තමයි ගන්න. ඒකට මෙතන 23 මෙතන 23. එතන මේක changing date එක වගේ තමයි තියෙන්නේ. ඒකට මම එදා කිව්වේ මේක එදා කිව්වේ මේක මේ මම මෙන්න මේ කැන්ඩල් එක කිව්වේද මම කිව්වේ මේක ගලවගෙන ආවොත් මෙන්න මෙතන E point එක බ්‍රේක් වෙලා ආපහු උඩට යන්න පුළුවන්. නමුත් එදා ඒක උන්නේ නැහැ. ඊට පස්සේ ඊයේ තමයි මේක ඇත්තටම උනේ. එතකොට මේක ඊයේ වෙනකොට මේ ගත්තොත් එහෙනම් මෙන්න මෙතන තිබ්බ පොඩි ඉන්සයිඩ් බාර් ගතිය. ඊයේ කැන්ඩල් එක වෙන්න කලින් නේ. ඔන්න ඉන්සයිඩ් බාර් එක මේක තිබ්බ දැන් මේක ඊයේ බ්‍රේක් කරා මෙතන. මේ බ්‍රේක් කළා යටින් ක්ලෝස් වුණා. දැන් අද මේ කැන්ඩල් එක මෙතනින් ක්ලෝස් වුණා. අපිට සෙල් හිතන්න පුළුවන්. හැබැයි මේ තියෙන මේ මොමන්ට් එක මේ ඉක්ම කොල මේ තියෙන මොමන්ට් එකෙන් අපිට දැම්ම අපිට සෙල් මොමන්ට් එකක් බලන්න බෑ. මේ යාවේ ගොඩාක් මැනිපියුලේෂන් එකක්. ඒකට ෆන්ඩමන්ටල් රීසන් මේ කියලා කියන්නේ ලොකු රීසන්ස් මේකට තිබුණේ නැහැ කිසිම විදියකින්. කවුරු මොනවා කිව්වත් ඒ ෆන්ඩමන්ටල් රීසන්ස් තිබුණේ නැහැ මේකට. එක එක දේවල් කියනවා ඉතින් නමුත් ඉතින් ෆන්ඩමන්ටල්ස් කියන මම ඉතින් ලොකුවට හිතන්නේ නැහැ. ඒතර මම සම්පූර්ණ ටෙක්නිකල් මත තමයි මේක රඳා පවතින්නේ කියලා මම මගේ අදහස කියන්නේ. එතකොට මේ තියෙන විදිහට මේක තව පොඩ්ඩක් මේක බයි වෙන්න පුළුවන්. එතකොට දැන් මේක මේ තියෙන විදිහ අනුව මේ ඉන්සයිඩ් බාර් එක මෙතනින් ගැලවුණාට මෙයා අද මේක උඩින් ක්ලෝස් කරොත් මගේ මම සාමාන්‍යයෙන් බලපිටින් මේ නිවි ඔපරේෂන් වල මේක ඊට උඩට එන්න ඕනේ. එහෙම ඇවිල්ලා දවස මෙතනින් ක්ලෝස් වුණොත් අනිවාර්යෙන් මේ කියන්නේ මේක යන්නේ තව මේක උඩට යන අවස්ථාවක් තියෙනවා. මොකද වේව් 5ක් 7ක් අතර යන්න පුළුවන්. කියන්නේ අපි ගත්තොත් මේ 1 2 3 4 5 6 මේක 7ක් වගේ යන්න පුළුවන්. අපිට එහෙම හිතන්නත් පුළුවන්. ඒතකොට ඊයේ සාමාන්‍ය ට්‍රේඩ්ස් මගේ මොකද ලෙස් වුණා මෙතන. ඇත්තට මෙච්චර ඊයේ 5ට එන්න මේකක් තිබුණේ නැහැ. නමුත් මේක ලොකු කැනල් මෙහෙම එන්න අපි දන්නවා මේක ෆන්ඩමන්ටල් රීසන් නෙමෙයි මෙතන තියෙන ඇත්තටම මැනිපියුලේෂන් ගෝල් වල ඒ දතිය ලොකුටම තියෙනවා. එතකොට මේ බැලුවහම මේක දැන් තියෙන තත්ත්වයම බැලුවොත් පොඩි අප්සෙට් එකක් වුණා නේද මේ කොහමද මෙතන 23යි මෙතන අද ඩේට් එකට මේක එන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අපි මේක ඩේලි බලලා තමයි අපි මේක එතකොට බලන්න අපි ඕවව කොහොමද එහෙම තියෙන්නේ කියලා. මේක මම අර දාල එකක් අදහසක් කියන්නේ මේක මේ තියෙන මේ යන පැටර්න් එක අනුව මේක දැන්ට නම් පොඩි පෙන්නන්නේ පොඩි බ්ලොක් කියන්නේ මේක ෆ්ලැට් වෙනවා කියන සාමාන්‍ය රේන්ජ් එකක් බවට පත් වෙන මොකද මේක දැන් මේ අප්පේමක් තමයි තියෙන්නේ ඩේලි. එතකොට මේක ඕවර් බැලුවොත් එහෙම ඕවර් මෙතන අපිට වෙලා තියෙන මේ ක්ලෑම්ප් එකක් තියෙනවා. මේ ක්ලෑම්ප් එක කියනවා මේ C ක්ලෑම්ප් එකක් කියනවා. මෙතන මේ එකට දෙකට මේ දෙකම එකට එන්නේ. දැන් මෙතන මේ දෙක වෙන් වෙනවා. මේ දෙක වෙන් වෙනකොට මේ කැන්ඩල් එක උඩට આવොත් එහෙනම් මේකේ බයිය කන්ෆර්ම් වෙනවා තවත්. හරි මේක ඉක්මනට ගැන බලනකොට මම සරල අදහසක් දෙන්නේ මම අනිත් දේවල් ටික නෙමෙයි කතා කරන්නේ. එතකොට මේක ඇඩ්වාන්ස් පැත්ත වෙනමයි තියෙනවා. මගේ ඇනලයිස් කරන මේක තව බයි වෙනවා. මොකද අපිට සෙල් වෙනවා කියන්න පුළුවන් තරම් කන්ෆර්මේෂන් නැහැ. ඒ සෙල් වෙනවා තරම කන්ෆර්මේෂන් කියන්න නම් අනිවාර්යෙන් මේකෙනුත් පහළට ඇවිල්ලා අපි මෙහෙ එන්න ඕන. දැන් මේ ඇවිල්ලා මේ සෙල් මොමන්ට් එකක් කියලා කාටද කියන්න පුළුවන්. ඒක හැමෝම සෙල් කියලා කියන්නේ. අතන සෙල් නෙමෙයි මේ කොරෙක්ෂන් එකක් මේ තියෙන්නේ. මැනිපියුලේෂන් වෙලා හරි මේක ආවේ මේ කරෙක්ෂන්. කරෙක්ෂන් එක ආවනම් දැන් මේ යන්නේ ඊළඟට ඒක බයි වෙන්න තමයි යන්නේ. මොකද එකපාර බයි වෙන්නේ කියලා කවුරුත් දන්නවනේ. ඒ නිසා
එතකොට දැනට ඔක තමයි තියෙන්නේ. මේක ඇත්තට ඊයේත් මගේ සමහර ට්‍රේඩ් මේ ලොස් වුණා. සමහර ට්‍රේඩ් එක අතර මම හිටියේ බයි සයිඩ් විතරයි. මම ගිය අගෝස්තු මාසේ ඉඳන් මගේ සෙල් ට්‍රේඩ් නෑ. ඔක්කොම බයි ට්‍රේඩ් පමණයි. ඉතින් මේ ටිකටම මේ තැන්වලදී මේ ඇත්තට මේ තැන්වලදී එන්න බැරි තැන් තිබ්බා. නමුත් ආවල් අපි දන්නවා ලොකු මොමන්ට් එකක් ආවා. දැන් මේ ලයිව් ට්‍රේඩ් එක රන් වෙනවා. දැන් පිප් 400 ගණක් රන් වෙලා තියෙනවා. මේ උඩින් මේ යටින් මම මෙතනින් ගත්තා ක්ලෝස් වුණා කලින් මගේ යටි. නැත්තම් මේක ඊට වඩා ප්‍රමාණයක් කියලා තියෙනවා. ඉතින් දැන් මේ ක්ලෑම්ප් එකක් තියෙනවා. ක්ලෑම්ප් එක මගේ ටාගට් එක තමයි ක්ලෑම්ප් එකත් එක්ක මේක දිග යනවා මේක පිච්. මේ කැලේ මෙතනින් අප් වුණා ගමන් ඩේට් එක නම් මේ මාක් කරන් ඉන්නේ මේ චේන්ජින් වෙන්න පුළුවන් ටයිමින් ටර්ම් තියාගෙන ඉන්නේ. මේ තැන්වල මේක චේන්ජ් එකක් වෙලා තියෙනවා. එතකොට ඊයේ තමයි අර පොඩ්ඩක් අර හිතපු නැති විදිහට පාත් වුණේ. නැතුව මේක ලොකු ඉෂුවක් වෙන්නේ නැහැ දැන් අපිට තියෙන විදිහට. මේ ඒතකොට දැනට මේ අන්වයන් රේට් එකෙන් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මම මේ පොඩි අදහසක් දුන්නේ මොකද මම මෙතන ඇත්තටම මේ ඩබල් ටොප් එකක් වගේ හැදිලා තිබ්බා. මේක ඒ නිසා මම එච්චර හිතුවේ නැහැ. නමුත් මේක ඇත්තටම ගොඩක් ප්‍රමාණික මේ වගේ ටිප් 1000 ගානකින් ලොකු දෙවිලා තියෙන 2000 විත්ති මම ගන්න. 3500 ගානක් කියලා තියෙනවා. ඉතින් මේක ලොකු මේ මොමන්ට් එකක් තියෙනවා. ඉතින් මේ ගිය මොමන්ට් එකට සාපේක්ෂව මේ මොමන්ට් එක ඇවිත් තියෙනවා. විදල වශයෙන් ගත්තොත් එහෙම ඉතින් මෙතන නම් පහෙට ගත්තොත් එහෙම කුඩල වශයෙන් ගත්තොත් එහෙම මෙතන මේ පේනවා. එතන අපි මේක ආපහු අපි මෙතෙන් දැන් සාමාන්‍ය දැන් මෙතන මැප් කරගත්තොත් මට මේක අඳින්න පුළුවන් මෙතනට ඇඳලා ඉස්සර මෙතන ඇඳලා බලමු. මෙතනට ඇඳහමත් අපි E පොයින්ට් එක තියෙන මෙතන. මේ ඇවිල්ලා වන්නව. මේ වන්නවල පේන විදිය. ඒතර මට මේක තව පොඩ්ඩක් හදගත්තොත් ඇත්තට මෙතන ලෝ එක කියලා ගන්න බෑ. නමුත් මම නිකන් ලෝ එක විදියට මාක් කරොත් මේ තව උඩ යනවා සෑහෙන පෙන්නනවා. නමුත් මේක මේජර් යනවා කියලා කියන්න බෑ. එහෙම අර්ථකථනය කරන්න බෑ. අපි යන මොමන්ට් එක යන විදිහත් එක තමයි බලන්න ඕනේ. හරි. එහෙමත් එක තමයි මේක මේ යන විදිහත් එක තමයි මේක තීරණය කරන්න ඕනේ. අපි දල වශයෙන් මේ හැර PNT ලෙවල් එකක් තියෙනවා. ඒක අපිට කන්ෆර්ම් කරන්න බෑ. අද දවසේ ගොඩක් මගේ මේ තියෙන ඉතින් මේ ෆෝවර් එකේ ඔය ෆෝවර් එකේ මේක මේ චේන්ජින් ලයින් එකක ඉන්නේ. එතකොට මේක දැන් මෙතන මේ පේනවා මේ මම මේ ගහන් හිටපු අර මේවා ලයින් තියෙන්නේ. මේකේ මෙතන දැන් මේ තාම ලයින් දෙක මෙකට එකතු වෙලා තියෙන්නේ ක්ලෑම්ප් එකක් තියෙනවා. C ක්ලෑම්ප් කියලා මේකට කියනවා. මගේ සම්පූර්ණ YouTube එකේ මම ඒවා කියලා දෙනවා. මේ C ක්ලෑම්ප් එක තාම දිග ඇරලා නැහැ. ඒ කියන්නේ කිජුන්සන් එකයි ටෙන්කන්සන් එකයි වෙනම බ්‍රේක් වෙලා මේ කියන්නේ මේ වෙලා නැහැ. වෙන් වෙලා නැහැ. වෙන් වෙනාට පස්සේ තමයි මේකේ තව ඉස්සරහට මේ වෙන් වෙන අවස්ථාවවල මේක අපිට ඉන්නවා කියන්නේ. මේ මොමන්ට් එක ෂුවර්. මේක මම ගොඩක් ට්‍රස්ට් කරනවා මේක මේ බයි යන්න පුළුවන් US සෙෂන් එකේදී. ඊට අමතරව මෙන්න මේක තියෙන්නේ හෙට 23නේ. ඒක තියෙන්නේ හෙට 23 මිඩ්නයිට් මෙතන පෙන්නන්නේ. එතකොට මේක මෙන්න මෙතන මේ අප් වෙන්න තියෙන අවස්ථාව තමයි මෙතන මේ පෙන්නුම් කරලා තියෙන්නේ. මම මේක බලලා තියෙනවා අප් වෙන්න පුළුවන් කියන ටයිමින් තමයි බලලා තියෙන්නේ. එතන මේ වගේ තැන් වලින් මම ට්‍රේඩ් අරන් මම සාමාන්‍යයෙන් හෝල් කරන්න තමයි මගේ අපේක්ෂාව. ඒ කියන්නේ වැඩි පුරණ 1000 2000 කියනවා තමයි සයිස් වල තියෙන්නේ. ඔය ෆන්ඩින් account එක කරන්න බෑ. ඒක වෙලා තියෙන්නේ. ඒක තමයි දැන් තියෙන සිටුේෂන් එක. එතකොට මේක ඉක්මනට ගැන දන්නේ නැහැ නම් මේ ගැන අදහසක් තියෙන කට්ටියට කොයි වගේ මේකද මේ වෙන්නේ කියන එක මට කියන්න අවශ්‍ය වුණේ මම එදා කියපු එකත් එක්ක මම මෙන්න මෙතන හිටපු දණයි දැන් අද හිටපු දණයි මම මේක බලාපොරොත්තු වෙන්නේ එදා මේ ක්ලෝස් එක මෙතනින් ක්ලෝස් එක නමුත් උන්නේ නැහැ දවසක් අප් වෙලා මේ ඉක්වල් හයි එකක් හදලා තියෙනවා මෙතන ඊට පස්සේ මෙයා ඉතින් මේක බ්‍රේක් කරලා ඊයේ රෑ ආපහු අද මේ සෙල් වල තමයි ඉතින් පටන් ගත්තේ මේ කිජුන්සන් එකෙන් බවුන්ස් වෙනවා කියන්නේ ඉක්මු කරනවා දන්නවා මේක හොඳම කන්ෆර්මේෂන් එක හොඳම කන්ෆර්මේෂන් එක ආයි මේ කන්ෆර්මේෂන් එක බලන්න දෙයක් වෙනක ඩේලිනේ හරි මේක උඩ අපි ලෝවර් ටයිම් ෆ්‍රේම් ගියාම අපිට ඒක ඩේලි අපි මගේ සාමාන්‍ය H1 H4 ඩේලි